ඔයගොල්ලෝ ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න හිතන් ඉන්නවද? ඉන්න කියන අපි පොඩ්ඩක් කතා කරමු. මේ ඩ්‍රයිවිං ලයිසන් ගන්න ඔයගොල්ලෝ මේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න එක ආවට ගියාට කරන්න එපා. මොකද ඩ්‍රයිවිං වල මුල වැරදුනොත් ආයේ පස්සේ ඒක නිවැරදි කරන්න බෑ. ඩ්‍රයිවිං කියන්නේ නිවැරදි චර්යා රටාවන් වලට ඔයගොල්ලෝ පුරු වෙන්න ඕනේ. එතකොට මේ ඩ්‍රයිවිං ඔයගොල්ලෝ කරන්න ඕනේ මනසින් සහ හදවත කියන දෙකම අරගෙන. එතකොට ඔගොල්ලොන්ට ඩ්‍රයිවිං කරනකොට ප්‍රශ්න තියෙනවා අඩුයි. ඉතින් මේකට මේ ප්‍රවීණයන් යටතේම මේක පුහුණු වෙන්න ඕනේ. ඒවට අමතරව ඔයගොල්ලෝ මේ ඩ්‍රයිවිං පිළිබඳව න්‍යායික දැනුමක් ඔයගොල්ලන්ට අවශ්‍යයි. ඒ ටිකත් අරගෙන මේක නිවැරදිව කරොත් ඔයගොල්ලෝ සුරක්ෂිතයි, පාර යන අනිත් අයත් සුරක්ෂිතයි. ඒ නිසා කරුණාකරලා මේකට ඔයගොල්ලන්ගේ වැඩි අවධානයක් යොදලා මේ සඳහා ප්‍රවීණයන් පමණක් යොදාගන්න. මම රේදුරු ප්‍රදේශයට උපුල්ගමගේ වගකීමක් සහිත හොඳම රේදුරම් වෙනවා.